ඔබෙන් අපට ඇල්වතුර වීදුරුවක්වත් එපා. පසුගිය දිනක පාර්ලිමේන්තු සැසිවාරයකදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කළ අපූර්ව කතාවක් මේ දිනවල සමාජ මාධ්‍යයේ කතාබහට ලක් වී තිබෙනවා. රටේ බොහෝ ජනතාවගේ ආදරය දිනාගෙන ඇති ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී මෙවැනි කතාවක් ඉදිරිපත් කර තිබෙනවා. මේ ළඟදී ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලයේ ටෙන්ඩරයක් දැම්මා. ජාත්‍යන්තර සමාගම් ගණනාවක් ඉල්ලලා තිබුණා. අඩුම ටෙන්ඩරේ තියලා තිබුණේ දිලිත් ජයවර්ගයේ ජෝස් ස්ටුවර්ට් සමාගම. අපි දුන්නා. දේශපාලන පසුබිම් බැලුවේ නැහැ. විරුද්ධවාදීක්ද කියලා බැලුවේ නැහැ. මේවා කොහෙවත් කියවෙන්නේ නැහැ. ඕනෑ ආයෝජකයෙකුට අපි කියන්නේ ඔබෙන් අපට ඇල්වතුර වීදුරුවක්වත් එපා. යනුවෙන් එහිදී එතුමා සඳහන් කර තිබුණා. ඉතින් මේ ගැන ඔයාගේ අදහසත් පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්නත් එපා. ඔබට සුබ දවසක්.